සුබ මධ්‍යනක් වේවා සම්මා සම්බුදු සරණයි සුබ දවසක් වේවා තෙරුවන් පිරිතයි කියලා ප්‍රාර්ථනා කරන දඹදිව වන්දනා චාරිකාවේ අධ්‍යක්ෂක හා අනුශාසකත්වයේ දරන ගුරුපියාණන් වහන්සේලා ඇතුළු සංවිධායක මහත්වරු ඇතුළු සියලු ලාංකික මව්පියවරුනි මේ වන්දනා චාරිකාව අපේ ප්‍රේමරත්න ගුරුපියාණන් වහන්සේ මේ අවස්ථාවේ නොයඩියත් උන්වහන්සේත් ඒ වගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අවසර වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගුරුපියාණන් වහන්සේලා ඇතුළු රංගනාත් අයියා සමග පැමිණිච්ච ගුණගරුකවන්ත වාසනාවන්ත මව්පියනේ සීලාකිකේනි තථාගතයන්න් වහන්සේගේ ජම්බුද්වීපයේ ಭಾರತයේ ඉන්දියාව බුදුහාඳුරගේ දේශයේ කියපුවා අපිට හරි ආසාවක් ලැබියාවක් හිතේ සතුටක් දකිනා එක්වතාවක් හෝ නෙප්පිය වෙන්න කලින් දඹදිවක් ආවොත් හොඳයි කියන සංකල්පයක් අනුව තථාගතයන්න් වහන්සේගේ ජම්බුද්වීපය බලන්න එනවා. ඒ ආ ගමනේදී ඔයාලා ලස්සන වන්දනා චාරිකාවක සාංචියේ කොසබෑනුවර බරණැස බුද්ධගයාට ඇවිල්ලා හෙට දවසේ දානමාන සීල සමාධි ප්‍රඥා වලින් වැඩ කටයුතු කරන් තිබුණා. ඒ අතරතුරේ ලංකාවේ සිට එමනම් මගධ රාජ්‍යයට ආවේ බුද්ධගයාවේ සිට ලංකාවේ ඉඳලා කිලෝමීටර් 3000 3500 පෘථිවිය උඩ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ නාලන්දාවේ පය ගහලා ඉන්නේ. එහෙම නැත්නම් ಭಾರತයේ එදා සොළොස්මා ජනපද 16ක් තිබුණා. අංග මගධ වජ්ජි කුරු පංචාල කියලා මේ ජනපද 16 ප්‍රබල රාජ්‍ය වෙන රාජගුව රාජගිරි රජකානුවර ඉසගිලිය ගිජ්ජකූට වේබාර වේපුල්ල පාණ්ඩ කියන පර්වතපාකින් සමන්විත වූ රාජගුහක් නිර්මාණය කරන කවුද රාජගුහ නිර්මාණය කරන බිම්බිසාර රජතුමා තමන්ගේ පිය රජතුමාගේ රාජ්‍යයට ඇතිවෙච්ච ගින්න නිසා කලකිරිච්ච බිම්බිසාර රජතුමා වසර 44ක් රජකම් කරන යක්ෂෙන්පතියෙක් වශයෙන් ජනවසඟ දෙවියන් වශයෙන් ගිජිකුළු පවට වැඩිය ඒවම් මේ සුතං ඒකන් සමයන් භගවා රාජගයේ විහෙරති ගිජ්ජකූට පබ්බතස්ස ඉසිගිලි පබ්බතස්ස වේබාර පබ්බතස්ස කලන්දක නිවාපේ සරියුත් මුගලන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගමත් තථාගතයන්න් වහන්සේ වස් කාල 5ක් වැඩ සිටපු ඒ වගේම තථාගතයන් වහන්සේගේ ප්‍රථම ආරාම පූජාව වෙච්ච මගධ රාජ්‍ය වැනි ඒ සිද්ධියෙන් සිදුවෙන අයියා අවසර කතා කරයි තථාගතයන් වහන්සේ වස් කාල 5ක් විටපු ප්‍රථම ආරාම පූජාව සිදු වෙච්ච ඒ වගේම වැද්දගත් වටිනා දෙයක් ප්‍රථම ධර්ම සංගායනා සිදු වෙච්ච වස් කාල 5කින් පස්සේ ප්‍රථම ධර්ම සංගායනා සිදු වෙච්ච මහරහතන් වහන්සේලා 500 ප්‍රථම කතාවන බුදුන් වහන්සේගේ පරිනිර්වාණය මාස 3කට පසු මහරහතන් වහන්සේලා 500 නමක් අජාසත් කුමරුගේ දායකත්වයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ වගේම හත් මාසයක් තිස්සේ සූත්‍ර විනය අභිධර්මයේ සජ්ජාණය වෙච්ච කැඩිච්ච නැති ගල්ලෙන වේබාරද්්වාරයේ සප්තපණ්ඩි ගල්ලෙන කැඩිච්ච තන ගල්ලෙන ප්‍රථම ධර්ම සංගායනාවෙන් පස්සේ මහා පිප්පලි ගුහා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටපු පිප්පලි ගුහාව බෞද්ධ ඉතිහාසයේ යම් තැනක මම මෙසේ අසන ලදී එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ රාජගයේ විහෙරති රජගානුවර වාසය කරන කල්ලි එහෙම නැත්නම් වේලුවන කලන්දක නිවාපේ වේලුවන නම් කලන්දක නිවාපේ ලේනන්ගේ අබේවිමේ වූ ස්ථානයේ නැත්නම් ඒ ආශ්‍රමණයේ වැඩ වාසය කරන කල්ලි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න යෙදුණයි කියලා ඔයාලා මගධ රාජ්‍ය ගැන ඇහුවද සුනීත වස්සකාර සෙම්පතියන් හිටපු ජීවක පියතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබුණු ඒ වගේම සරියුත් මුගලන් කෝලිත උපතිස්ස කියන උන්වහන්සේලා ගම දෙව්දත්තර ස්වාමීන් වහන්සේ ගල් පෙරළපු ඒ වගේම දත රාෂ්ට්‍ර විරූඪ විරූපාශ්‍ර වෛශ්‍රම කියන දෙවිවරු වැඩලා අර ආටානාටි සූත්‍රයේ සෙවණේ කරන්නට යෙදිච්ච ඒ වගේම තථාගතයන්න් වහන්සේගේ බුද්ධ සත්‍ය ධම්ම සත්‍ය සංඝ රත්නය වාලා දැක්ගත්තා කොසබෑනුවර සාංචිය බරණැස දැකගත්තා ජීවිතේ කවදාවත් දකින්න නැති අමරණීය වූ ස්ථාන දෙකක් දකින්න ලැබෙනවා එක තථාගතයන්න් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියෙන් ගැල් තනිතලාවක රෝධ මාර්ගයක් දකින්න ලැබුණා විදුඩ කුමරු ශාක්‍ය වංශිකව ඝාතනය කරන්න යන වෙලාවේදී බුදුන් වහන්සේ අධිෂ්ඨාන ශක්තියෙන් ගැල් 500ක් එරිච්ච ස්ථානේ ඒ වගේම දෙවෙනි කතාව මුළු ಭಾರತයේම උණු වෙච්ච ගඩොල් දකින්න ලැබෙන එකම ස්ථානය නාලන්දා මේ වගේ ලස්සන පරිසරයකින් සමන්විත වූ කඳුවලලු පහ ඉසිගිලි සූත්‍රයේ මේ බව දේශනා කරනවා පංචසතානි භික්කවේ ඉසිගිලි තීති කියන ඉසිගිලි සූත්‍රයේ දේශනා කරන්නට යෙදුන එහෙමනම් 2014 සැප්තැම්බර් මාස 17 වෙනිදා තථාගතයන්න් වහන්සේ වස් කාල 5ක් වැඩසිටු ප්‍රථම ආරාම පූජා සිදු වෙච්ච කසාවත නිර්මාණය වෙච්ච ඉදම්මේ ඥාතීනං වතු සුගිතා උන්ති ඥාතේ කියන වැකිය ආරම්භ වෙච්ච බුදුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයෝ දෙපළ වැඩ හිටපු මගධ රාජ්‍ය රංගනාත් මහතා සමග හා ප්‍රේමරත්න ගුරුපියාණන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ගුරුපියාණන් වහන්සේලා සමග ඇවිත් අපේ netin දැකගත්තා හිතේ හදවතේ රන්නකුරෙන් කෙටියෙන් ලියා ගන්න හරි කමන්න. එවනම් තථාගතයන්න් වහන්සේ වැඩ සිටපු කෙටියෙන්ම කිව්වොත්
මගධ රාජ්‍යයේ තථාගතයන් වහන්සේ වැඩ සිටපු ඉසිගිලිය ගිජ්ජකූට වේබාර වේපුල්ල පාණ්ඩුව කියන මේ පර්වත පහෙන් සමන්විත වූ රාජගෘහ 2024 සැප්තැම්බර් මාස 17 වෙනිදා අද අඟහරුවාදා ඉන්දියාවේ නම් විශ්ව කර්ම පූජා කියලා හින්දු භක්තිකයන් මේ යකඩ වලට අධිග්‍රහිත දෙවි කෙනෙක් වශයෙන් පිළිගන්න දවස. එහෙම නැත්නම් අනගාരിക ධර්මපාලතුමාගේ උපන්දිනය දවස අප රජගහනුවර මගධ රාජ්‍යයේ දැකගෙන කිලෝමීටර් 20ක් දුරකතර ගෙවාගෙන නාලක ගමට ආවා. දැන් පය ගාලා තිබෙන ස්ථානයේ නාලක ගමේ වචනේ නෑ ධන අලම් ධන දාන අලම්දා අලසක් අඩුවක් නැතුව බුද්ධිය ප්‍රඥාව දෙන්නේ ඒ නම් වේ නාලන්දා බුද්ධිය ප්‍රඥාව අලසක් අඩුවක් නැතුව කාටද දෙන්නේ ಭಾರತයේ අද ඉඳලා වසර 1600කට ඉස්සෙල්ලා අධ්‍යාපන ශාලා 6ක් පිහිටුණා. තක්ෂිලා වික්‍රමශිලා ජගත්තලා නාලන්දා ඕදන්තපුරි වලබි මේ අධ්‍යාපන ශාලා 6 අතරින් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටපු අධ්‍යාපන සාරසවි භූමියක් තිබේද නාලක ගාමේ නාලන්දාව. නාලක ගාමේ නාලන්දාව වැදගත් වටිනා කතා දෙකක් තිබෙනවා. අංක 1 බුදුන් වහන්සේ ජීවමාන සමයේ සරියුත් මහ රහතන් වහන්සේගේ අම්මගේ ගම උන්වහන්සේගේ දාති ස්තූපයේ පිහිටනවා. අංක 2 විශ්වවිද්‍යාල භූමිය. විශ්වවිද්‍යාල භූමිය ගැන කතා කරනකොට වසර 800ක් නිර්මාණය කර භික්ෂුන් වහන්සේලා 10000ක් වැඩ සිටපු පුස්තකාල 3ක් කෝටි 9ක් ත්‍රිපිටකයේ ගිනිබත් වෙච්ච ඔයාලගේ ජීවිතය හද කම්පා කරන මෙතර කඳුලක් කිමි කරන ලෝක ඉතිහාසයේ ස්වර්ණයකුරෙන් ලියන කතා දෙකක් ලිමින් නේඩියට පත් වෙනවා. යම් දවසක ඔයාලගේ ජීවිතවල අහලා තිබුණා භික්ෂුන් වහන්සේලා 10000ක් දන් වළඳනකොට උන්වහන්සේලා නේවාසිකාගාරය ඇතුළට දාලා දොරවල් වහලා ගිනිබත් කරා කියලා අද ඒ මහ පොළොවේ ඇතුලේ පය ගහලා ඉන්නේ. ඒ හද කම්පා කරන කතාව ලියවන්නේ මේ නාලන්දාවේ. අංක 3 නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ ගිනිබත් කළා අවුරුදු 830කට පස්සේ ඔබ දකින්නේ. එහෙමනම් වසර 800ක් අලසක් අඩුවක් නැතුව බුද්ධිය ප්‍රඥාව දෙන නාලන්දාව ප්‍රවේශ වන්න දිසා 4ට දොරටු 4ක් තිබෙනවා. පරියප්ති, පටිපත්ති, පටිවේදී. සූත්‍ර විනය අභිධර්මයෙන් ප්‍රශ්නාල බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රවේශ වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන නිකේතනයක් නාලන්දාව. ඒ නිකේතනයේ දොරටු සොයාගෙන නැති නිසා අද අලුතෙන් කැණීම් කළා සංරක්ෂණ කළා දාලා තිබෙන දොරටුවකින් ප්‍රවේශුණා පස්සේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු කාමර කුටි දකින්න ලැබෙනවා. අද වලවල් බාටපත් වෙනවා. දෙවෙනි මහලට යන්න තිබෙනවා. 33 වෙනි ලෝක උරුම නිසා අපිට දෙවෙනි මහලට යන්න තහනම් කරනවා. දෙවැනි මහලේදී ඇඳන් අල්මාරි රාක්කි පොත්පත් තැන්පත් කරපු ස්ථානයේ ස්ටේජ් මණ්ඩප දකින්න ලැබෙනවා. ගුරු පියාණන්සලා උගන්වපු ස්ථාන ලිං සියල්ල රංග සම්පූර්ණ දකින්න ලැබෙන අතර නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ 2013 බුද්ධගයාවේ බෝම්බ පිපිරීමක් සිදු වුණා. ඒහා ඒ වගේම අද 33 වෙනි ලෝක උරුම නිසා දෙවෙනි මහලුට යන්න තාන. ඔබ අප දකින්නේ නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ එක් නේවාසිකාගාරයක්. ඉදිරියේදී ඔබට උණු වෙච්ච ගඩොල් පන්සල් නේවාසිකාගාර පෙන්නලා කෙටියෙන් වචනයක් ඉදිරිපත් කරන ඔබ අප දකින නාලන්දා පුද බිම කුමක්ද? ආගෙන ඉන්න. හරිද? අවසන් වෙනකොට ඔයාලට ගොඩාක් ලොකු දෙනමක් ලැබෙනවා. හරියට අහගෙන හිටියොත්. වේගවත් කතා කරන ඉඳ මනස එහෙම වුණොත් අල්ලට අල්ලගන්න. සීයකට බුදුන් වහන්සේගේ ජීවමාන සමයෙන් පසු නිර්මාණය කරන්නේ. කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ සිට කිස්තු වර්ෂ 12 වෙනි සියවස දක්වා ඔබේ නෙතට මේ දකින ආකාරයේ නේවාසිකාගාර 108ක් හදනවා. අවුරුදු 800ක් හදනවා, පවත්වනවා, පවත්වාගෙන යනවා, උගන්වනවා, උගන්වීම් කටයුතු කරනවා, දියුණු කරනවා, සංරක්ෂණය කරනවා, පවත්වාගෙන යනවා. අවුරුදු 800 දී මේ ආකාරයේ නේවාසිකාගාර 108යි. 108ට ප්‍රවේශ වන්නේ භික්ෂුන් වහන්සේලා ద్వාර පාලකයන් එවන ලද 120ක් භික්ෂුන් වහන්සේලා. තමන්ට අදාළ වූ නේවාසිකාගාරයක් ඇතුළේ නැවත ගුරු පියාණන් වහන්සේලා ප්‍රශ්න විචාර කරනවා. ඒ ස්ථානයේ ස්ටේජ් මණ්ඩප. ඉන් අනතුරු උන්වහන්සේලා කාමරයක් හිමිවන්නේ. ඔබ කාමර දැක්කා, කුටි දැක්කා. ආරණ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව කියන භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු ස්ථාන. යම් තැනක ඔයාලා කොන්ක්‍රීට් දකින්නේ රජ කාලේ වුණා නෙවෙයි 1915න් පස්සේ. නැත්තම් අද ඉඳලා වසර 100කට ඉස්සලා දාලා සංරක්ෂණය කරපු කොන්ක්‍රීට්. විශාල ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටපු ස්ථානික ආසනය පමණක් දකින්න ලැබෙනවා. අදට විනාශ කළා. එහෙමනම් මෙතනක් දකින්න ලැබෙනවා කොන්ක්‍රීට්. මේ පැත්තෙන් දකින්න ලැබෙනවා චන්ද්‍රකාන්ත පාසාණයෙන් නිර්මාණය කර බුදු ගයක්. ගල් පටි දෙකක් චන්ද්‍රකාන්ත පාසාණේ මූන් ස්ටෝන් කියන ගල්. එහා පැත්තට බර වෙන්න දකින්න ලැබෙනවා ලිඳක්, හාල් ගබඩා, ධාන්‍ය ගබඩා. එහෙමනම් වැදගත් සාරාංශයක්. මේ වගේ නේවාසිකාගාර 108 ඇතුලේ කාමර 1150. 1150 නව මහලෙන් වැඩි කරන්න. 1150 නව මහලෙන් වැඩි කරන්න කී දහයක් එනවද? ස්වාමීන් වහන්සේලා කී දහයක් වැඩ හිටියද, පිච්චුනාද,
ගිනිබත් වුණාද ගාන හදාගන්න. වැදගත් වටිනා කතාවක්. භික්ෂුන් වහන්සේලා 10ක් 12ක් අතර දන්වල දැන් ඇතුළට වඩිනවා. බලාගෙන ඉඳලා ප්‍රධාන ලී දොර වහනවා. මෙව ඇතුලේ ගිනිබත් කරනවා. ගිනිබත් වෙමින් මහ පොළොවට පස් වෙනවා. පස් කඳු බවට පත් වෙනවා. අවුරුදු 700ක් 750ක් මෙව පස් වලින් පිරෙනවා. උඩ ඉඳලා පස් ටික හාරගෙන පල්ලයට බහිනවා. ලැබිච්ච ආකාරයට සංරක්ෂණය කරනවා. එහෙමනම් ඔබ දකින්නේ ගිනිබත් කළත් අවුරුදු 830කට පස්සේ. ඔන්න සාරාංශය. ශ්‍රේෂ්ඨ රජවරුන් කීපපලක් විසින් වසර 800ක් නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ නේවාසිකාගාර 108ක් හදනවා. 108න් එකක් 2024 සැප්තැම්බර් මාස 17 වෙනිදා දැක්කා. තවත් 107ක් බලන්න තිනා. ඒ දකින්නේ මුස්ලිම් ආක්‍රමණයෙන් වසර 830කට පසු. එකක් මේම 107ක් කොහමද? තේරුණාද? නැවත ශ්‍රේෂ්ඨ රජවරුන් කීපපලක් විසින් නාලකගාමේ නාලන්දා සරසයි භූමියේ නේවාසිකාගාර 108ක් හදනවා වසර 800ක් තුල. වසර 4ක් තුල 3 වතාවක් ගිනිබත් කරනවා. 1200 සිට 2021 දක්වා වසර 830කට පසු එක් නේවාසිකාගාරයක් අද දිනේ ගුරු පියාණන් වහන්සේ හදා කරගන්න. එක නේවාසිකාගාරයක් ඇතුළට ගිහින් බැලුවා ප්‍රධාන දොරටුවක් ළඟ ඉන්නේ. නේවාසිකාගාර සියල්ල එක සමාන. දොරටුවත් එක සමානයි. ප්‍රධාන දොරටුවක් ළඟ මෙතන මේ දකින්න ලැබෙන එදා පොකුණ. මේ පොකුණෙන් අතපය මූණකට සෝදගෙන දෙපැත්තේ තිබුණේ කුටි. කුටි වල තිබුණේ බුද්ධ මූර්ති. මේවට වන්දනා කළා තමන්ගේ නේවාසිකාගාරය ඇතුළට පියමන් කරන් තියෙන දොරටුවයි මේ. 1196 මේ ප්‍රදේශයේ නායක පාලකයෙක්. කවුද? මොහමඩ් බක්තියාර් කල්ජි කියන මුස්ලිම් පාලකයා. තමන්ගේ චරපුරුෂයන් 200ක් එනවා. අශ්වය 100ක් කොට නංගලා. බලනවා කසාවතක් ඇඳගත්ත කළු පාත්‍රයක් ගත්ත හිස මුඩු කරගත්ත බලසිය වෙනාවක් ඉන්නේ. වෙන පොත්පත් නැහැ. ඔවුන් සියලු දෙනා එක්කාසු වෙනකන් ඉඳලා දොර වහලා ගිනිබත් කරන්නේ. අවුරුදු 830කට ඉස්සලා ගින්දර සැරට ඔයාලත් මේක දෙන්න. ගින්දර සැරට උණු වෙච්ච gadu. gadol මෙහෙම උණු වුණා නම් ඇතුලේ ඇටමස්නහර පොත්පත් කවර කතාවද? ගින්දර සැරට gadol මෙහෙම උණු වුණා නම් ඇටමස්නහර පොත්පත් කවර කතාවද? අපට මුණුබුරෙක් මිනිබිරියෙක් දුවෙක් පුතෙක් ඉන්නවා කියලා මතකේ තියාගෙන ඇස්සරලා බලා ගන්නකො ලස්සන කතාවක් කියලා දෙන්න. දරුවෝ ටික මතක් කරගෙන බලන්න. ගෙදර ඉන්න එක. ගෙදර මතක් කරගන්න. කුංචි ලස්සන කතාවක්. ආය මුළු ඉන්දියාවෙම පොතක් දෙන්නේ. මුළු ඉන්දියාවෙම කොහෙවත් දකින්න හම්බ වෙන්නේ. ඔයාලට පෙන්නේ කී ස්ථානයක මේ හරියට වල බැලුවොත් නාලන්දායි ලක්ෂ ගාණක් ගඩොල් දකින්න.